අලුත් අවුරුදු උත්සව සමය මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වෙනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා. නමුත් එම වාහන සඳහා ඉන්ධන ලබා දීමේදී මේ වන විටත් ක්‍රියාත්මක ඔත්තේ හිරට්ටේ ක්‍රමය සැලකිල්ලට ගන්නා බවත් මෙම සහනය ඩීසල් වාහන සඳහා ක්‍රියාත්මක නොවන අතර එය මෙතෙක් පැවති ක්‍රමය අනුව තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. මේ අතර පැමිණීමට නියමිත පිරිපහදු කළ තෙල් නැව් සංඛ්‍යාවත් සමග ජුනි මාසය අවසානය වන තෙක් පෙට්‍රල් 92 සහ 95 හිඟයකින් තොරව ලබා දීමේ හැකියාවක් පවතින බවත් අප්‍රේල් මාසයේ පිරිපහදු කළ තෙල් නැව් 12ක් පැමිණීමට නියමිතව ඇති බවත් ප්‍රකාශ කර සිටි අතර තහවුරු කරගත් නෞකාව අනුව මැයි අවසන් වන තෙක් ඩීසල් ලබා දීමේ හැකියාවක් ඇති බවද රාජකරුණා මහතා පවසා සිටියා. මේ අතර අප්‍රේල් 13 වෙනිදා විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ෆර්නස් ඔයිල් මෙට්‍රික් ටොන් 30000ක් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත අතර එම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. මෙන්න එම විශේෂ නිවේදනය නැවතත් අලුත් අවුරුදු උත්සව සමය මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වෙනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා. නමුත් එම වාහන සඳහා ඉන්ධන ලබා දීමේදී මේ වන විටත් ක්‍රියාත්මක ඔත්තේ හිරට්ටේ ක්‍රමය සැලකිල්ලට ගන්නා බවත් මෙම සහනය ඩීසල් වාහන සඳහා ක්‍රියාත්මක නොවන අතර එය මෙතෙක් පැවති ක්‍රමය අනුව තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. මේ අතර පැමිණීමට නියමිත පිරිපහදු කළ තෙල් නැව් සංඛ්‍යාවත් සමග ජුනි මාසය අවසානය වන තෙක් පෙට්‍රල් 92 සහ 95 හිඟයකින් තොරව ලබා දීමේ හැකියාවක් පවතින බවත් අප්‍රේල් මාසයේ පිරිපහදු කළ තෙල් නැව් 12ක් පැමිණීමට නියමිතව ඇති බවත් ප්‍රකාශ කර සිටි අතර තහවුරු කරගත් නෞකාව අනුව මැයි අවසන් වන තෙක් ඩීසල් ලබා දීමේ හැකියාවක් ඇති බවද රාජකරුණා මහතා පවසා සිටියා. මේ අතර අප්‍රේල් 13 වෙනිදා විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ෆර්නස් ඔයිල් මෙට්‍රික් ටොන් 30000ක් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත අතර එම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. යාවත් කාලීන වන නවතම තොරතුරු දැනගන්න ලස්සන.com නිවුස් ඇලර්ට් සමග රැඳී සිටින්න.